හායි සෙට් එක මොකද වෙන්නේ ඉතින් පරිස්සමින් ඉන්නද කියලා හිතන ඕගොල්ලෝ හැමෝම අදත් ඉතින් උණු සුප්‍රීම වීඩියෝ එකක් ගෙනලා තිනවා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හරි බං ඉතින් මේකේ ෆයර් බටන් එක කහ පාට කරගන්න කොහොමද කියලා නම් ලයිව් දැන් මගේ ෂොට් එක කහ පාට එක නෑ රිසෙට් එකට ඒකට එහෙම නම් තියෙනවා. ඉතින් ඒක දාගන්නේ කොහොමද කියලා තමයි අද අපි කියා දෙන්න යන්නේ. පේනවනේ කහ හැම මේකම නෑ විශේෂයෙන් බොට් account වල සාමාන්‍යයෙන් අඩුයි. ඒක ඕගොල්ලෝ ඉක්මනටම කරගන්න තමයි යන්නේ. අපි දැන් යන් ඒක කොහොමද කරන්න කියලා බලන්න. ඔන්න දැන් අපි ලොබියට ආවා. ඊට පස්සේ බං ඔතන ඔයගොල්ලෝ ගන් බලන්න. වෙපන් එහෙම එතනට ගිහිල්ලා ඉවරලා මේකේ දකුණු පැත්ත උඩින්ම තියෙන නිකන් ඩෙසර්ට් එකක තියෙන පොඩි නිල් පාට අන්න ඒක ඔබන්න. හරිද? ඔකට ගියාට පස්සේ ඔන්න ඔය විදිහට ගන් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ගහන අනෝ තමයි ඒක උඩට එන්නේ. හරිද? දැන් ඔය පේනවනේ මගේ ගන් පහක් තියෙනවා. මේ විදිහට මැක්ස් කියලා පෙන්නනවා තියෙන්නේ. ඔයගේ ෂොටි එහෙම නම් තාම නෑ. ඒ වගේ තියෙන ඔයගොල්ලන්ටත් තියෙන්නේ මෙහෙම ගහලා අප් කරන්න. හරිද? ඔයගොල්ලෝ දැන් ඔය හෙඩ්ෂොට් එහෙම ගහන තරමට මේක ඉක්මනටම අප් වෙනවා. නැත්තම් අප් වෙනවා අඩුයි. ඉතින් පේනවනේ මේ ෂොටි එහෙම නෑ. තාම මේවා කියලා තමයි ඉතින් මේ වෙන්නේ. ඔයගොල්ලන්ටත් පුළුවන් ඉක්මනටම මේ වගේ ගහලා අප් කරන්න. ඔයගොල්ලෝ ගහන වැඩිම ආසම ගහන ගන්න එක තියෙනවනේ. කියන්නේ දැන් වැඩිම ගහන ගන්න එක. ඒ වගේ ගන්නනෝ තමයි අප් වෙන්නේ මේක. පට්ටම ලේසි. එනවනේ ඔයගොල්ලන්ටත් වැඩි වැඩක් කරන්න නැහැ. ඉතින් ඔය වගේ අප් කරගෙන ඉතින් ඊට වැඩිය කියන්න දෙයක් තියෙනවා. මේකේ තියෙනනේ ඔය කහ පාට උනන ෆයර් බටන් එක කහ පාට උනනම හෙඩ්ෂොට් යනත් වැඩි බා. හරි. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි. ඔයගොල්ලෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. බෙල් අයිකන් එක තෝල් දීලා එකතු වෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.